1980 ගණන්වල අනුරාධපුරයේ ඉතාම දුෂ්කර ගමක තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ ගම වටේටම තියෙන්නේ ඝන කැලෑව. එක දවසක උදේ ගමේ ලොකු ගොවියෙක් බලද්දී එයාගේ ලොකුම හරකා මැරිලා ඉන්නවා. හැබැයි පුදුමේ කියන්නේ හරකගේ මස් කෑල්ලක්වත් සතෙක් කාලා නැහැ. මුළු ඇඟම සුදුමැලි වෙලා හරියට ඇඟේ තිබ්බ ලේ බින්දුවක්වත් නැර කවුරු හරි උරා බීලා වගේ. ඊළඟ දවස් 3 ඇතුළත තවත් හරක් 5 දෙනෙක් මේ විදිහටම මැරෙනවා. ගම්මුරෑට මුර කරත් කිසිම සතෙක් එනවා පේන්නේ නැහැ. හැබැයි රෑ එකට විතර අමුතු සූ සද්දයක් එක්ක සීතල සුළඟක් හමනවා විතරක් සමහරුන්ට ඇහිලා තියෙනවා. ගමේ මිනිස්සු බය වුණේ ඊළඟට මේක මිනිස්සුන්ටත් වෙයි කියලා. ඔය අතරේ තමයි කළුවා ගුරුන්නාන්සේ මේ ගමට එන්නේ. එයා ගමට පය තිබ්බ ගමන්ම කිව්වා මේක සතෙක්ගේ වැඩක් නෙවෙයි. මේක කැලේ ඉන්න කාලි ප්‍රේතියගේ නැත්නම් වාත ප්‍රේතියගේ වැඩක් කියලා. එදා රෑ ගුරුන්නාන්සේ ගමේ කෙළවරේ තියෙන පරණ නුග ගහගාව තනිවම මල් පහන් තට්ටුවක් තියලා මන්ත්‍ර කරන්න පටන් ගත්තා. එක පාරටම නුග ගහේ අතුරු කිලු පිස්සුවෙන් වගේ හෙලවෙන්න ගත්තා. ගුරුන්නාන්සේ දිනපොතේ මෙහෙම ලියලා තියෙනවා. මම අඳුන බලද්දී දැක්කා ගහේ අතු අතරේ එල්ලලා ඉන්න එකම කළු පාට රූපයක්. ඌට තිබ්බේ ඇඟිලි 4ක් විතරක් තියෙන දිගු අත් දෙකක්. ඌ උලඟක් වගේ මගේ ඇඟට කඩා වැදුනා. ගුරුන්නාන්සේ Tamanගේ ළඟ තිබ්බ රන් නූලකින් සහ මන්ත්‍ර කරපු වැලි වලින් ඌව ඒ නුග ගහටම හිර කරා. හැබැයි දිනපොතේ අන්තිම පිටුවේ අනතුරු ඇඟවීමක් තියෙනවා. මම ඌ අවුරුදු 40කට හිර කළා. ඒ නුග ගහ කපපු දවසක හරි ඒ නූල කැඩුණු දවසක හරි ලේ පවස ආයෙත් මේ ගමට එනවා සත්තයි.